බබාත් එනවද? ඔයා එන වටේ. ඔතනින් බලන් ඉන්න. බබා. චූටි කිව්වට ඉන්නේ යා. චූටි හැංගිලා ඉන්න මුලේ. නේද? ගලවන්න දෙන්නේ. ඔන්න ටැංකිය අස් කරන්න යන්නේ ගලවන්න යන්නේ කියන්නේ. ඔන්න බලන්න වතුර. මාව නෑවි. ඔන්න බලන්න. මම නෑවි. අදින දැන් ටක් ගන්න. ඔන්න අපි අද ටැංකිය සුද්ධ කරන්න යන්නේ ෆිෂ් ටැංක් එක. මාළු ටික ටික පේනවා දැන් වතුර අඩු වෙනවා. ගොඩක් දවසකින් මේ සුද්ධ කරන්නේ ඒකින්ද ගොඩක් වතුර බොර පාට වෙලා තියෙනවා. ඔය අඬන්නේ එන්න. අර බබා එන්න. එන්න මාළු බලන්න. දැන් ඇති නේද වතුර අඩු කරලා. දැන් අර නියමයි මාර වතුර මට්ටේ දෙන්න. මේක හදලා තියෙන්නේ මේ පිලට් එකකින්. පිලට් එකක් කියන්නේ මේ පිලට් එකක් අයින් කරපු එකක් හරියට තමයි මේ හස්බන්ඩ් හදලා තියෙන්නේ. මේ මගේ කුස්සියේ තියෙන බඩු ඉස්සලා අරන් හදලා තියෙන්නේ. funny. අනේ සුවාල වෙයි. බබාට දෙන්න. ගොඩක් ලොකුයි. ඉස්සෙනවා අහුල එන්නේ. funny අනේ. අම්මේ. ලස්සනයි නේ? මාළු ලස්සනයි. අර මේ කුඩේ. මෙතන මේ වුණා මේ එනේරි. අපි තව කෙනෙක් අල්ලමුද? අපි තව කෙනෙක් අල්ලමු ඈ. ඒක කාලු වාසේ. ඔව්. ලස්සනයි නේ යාගේ පාට මේ. Nana. Feel it, Nana. Saya sama ini sarai juga mehanda. Yes,
Oh, balas. Oh. Ini kamu karena macam ni. එයා ලස්සන නම් එයාට කැමති. එයා කලයක ලස්සනයි. Banyak banyak. මේ ඔයාගේ මේ ෆිල්ටරේ හදපු හැටි ගැන කියන්නකෝ. කොහොමද හැදුවේ කියලා? මගේ පෙරේරේ මාර්ගෙන. Tenere dekat tiba lagi tu. Tenere dekat. Tuti palu. Tuti palu. Tuti palu. සෝටි මොනවද? Ame papa baik karena. බෑ ඉඳගත්තොත් ඇති. Amma itu karena kata. Ni madi no ni filter yang sudah lagi. සුද්ධ වෙලා තියෙන්නේ. Oh. වැලි නෑ නේද? Ni wali ni. මේ අපි මේ මෙතන මේ ෆිෂ් ටැංක් එක හදලා තියෙන්නේ මේ අපි ගේ හදපු තැන. ඔයාලට පේන්නේ නැති මේ ගලක් තියෙන මේක අපි මේ ෆිෂ් ටැංක් එකට හදපු එකක් නේ මෙතන. ගල් තිබුණා ගොඩක්. ඒ කියන්නේ අපි ගේ හදනකොට මේ පිළිටි ගල තියෙන්නේ. මේක මේ කඩන්න බැරි නිසා ඒක ෆවුන්ඩේෂන් එකට අහු වෙලා තියෙන්නේ. කඩන්න බැරි නිසා ඒ අඩට තියෙන ගලක් ඒක නිසා ඒක අල්ලලා තමයි මේ ගල් දෙකක් තියෙන මේ මෙතනත් එකක් තියෙනවා. මේ අනිත් එක මේ දෙකම අල්ලලා තමයි මෙතන ටැංක් එක හදලා තියෙන්නේ. දැන් අපව වතුර පුරවන්න යන්නේ හස්බන්ඩ් කියන්නේ නම් මේක මේ මදින්න දෙයක් නෑ. මේ ඔක්කොම ඇදලා තියෙන පිළිට එකට පේනවා ඇතිනේ. මේ ඔක්කොම ඇදලා තියෙන එක නිසා මේක විතරක් සුද්ධ කරන්න ඇති කියලා. පිළිට එක විතරක්. ඉතින් දැන් අපව වතුර පුරවන්න යන්නේ. මේ ටැංක් එකේ වතුර ටික කලින් තිබුණ මේ වතුර ටික අයින් කරා. දැන් අලුතෙන් ආයෙ වතුර පුරවනවා. මේ චූටි අපි චූටිට ඉන්නේ තාම බයයි චූටි. එයාලා වල්ලන්න තමයි ටිකක් අත කැපුණා පොරොපොතු වගේ තියෙනවා චූටි. එයා හරි කැමති අලකොල එහෙම කන්න. පුතා ඉල්ලන මාළු අතට අල්ලන්න. කැමති මාළුට තාත්තා වගේ පුතත් කැමති. දැන් මේ ෆිල්ටරේ සුද්ධ කරන්න යන්නේ. මේ පේනවනේ මේකට ගොඩාක් කුණු ඇදලා තියෙන්නේ. ඒකින්ද ටැංකියේ කුණු අඩුයි. සුද්ධ කරන්න අඩුයි ටැංකිය. මේ ෆිල්ටරේට ඔක්කොම අල්ලලා තියෙන්නේ. ඒ ටික තමයි දැන් සුද්ධ කරන්න යන්නේ. මෙතන ජලාශයක් කියලා තියෙන්නේ දැන් ඇයි මාළු අල්ලන්න තාත්තට මාළු කල්ලන් දෙන්න කියලා. මේ තියෙන මම ඔයාලට අර කිව්වේ මේ තියෙන අපේ ෆවුන්ඩේෂන් එක ගෙදර ඒකටම අල්ලලා තමයි මේ ගල තියෙන්නේ. මේ ගල දෙකක් තියෙනවා. මේ ගල මේක අතටම තියෙන තෙල්ලේ ගල කඩන්නත් ඒ කලර තමයි මේ මාල් ටැංකිය හදලා තියෙන්නේ. සුද්ධ කරන්න යන්න එපා. බබා. මේ ෆිල්ටරේ හදන්න මගේ කුස්සිය බඩු තරම් tutta peote. Andi tutta peote, baba.
දැන් ගොඩාක් කුණු අල්ලලා නේද? ඔව්. කලින් තිබෙන නිකන් හස් ගොඩක් වගේ නේ කලින් තිබුණේ. මට ගොඩක් වගේ. දැන් ගොඩක් ඒක. මේ ක්‍රමය හොඳයි නේ. හොඳට පිළිදෙන්න. ඔසි ටැංක් එක පිටලාද? ටීනා ටැංක් එක පිටලාද බලන්න. දැන් නම් වතුර පිරিলা තියෙන්නේ ටිකක් පිටලා තියෙනවා තව අඩියක් විතර පිරෙන්න ඕනේ නේද? එයා දන්නේ නැහැ පිරට එකට හොයි දාන්න. පොඩි එකනේ තාත්තා දෙන්නම් පිළිලා තියෙන්නේ වතුර. හැබැයි මේ කොහොමද වතුර පිරුණාට පස්සේ හොඳටම ක්ලියර් වෙන්න ටික වෙලාවක් යනවා පිළිට වෙන්න. කොහොමද අඟල් 7-8ක් පිරෙන්නේ. අපේ කොහොමද මේ කියලා ඉන්නේ. එයා මොලේ තමයි ඉන්නේ හා. මෙයා තමයි ඒක දුන්නේ. කාෆ්ලා අපි බලමු තව වතුර හොඳට පුරුණා බලන්න. තාම තියෙනවා.